බුදුන් වහන්සේ වදාරනවා මේ වගේ පාඩයක්. ද්වේමානි භික්කවේ පූජානි කතමානි ද්වේ ආමිස පූජාච ධම්ම පූජාච ඒතදග්ගම් භික්කවේ ධම්ම පූජාච. මහණෙනි මේ පූජා වර්ග දෙකක් තියෙනවා. එකක් ආමිස පූජාව අනිත් එක ධම්ම පූජාව. ඔය ධම්ම පූජාව කියන එක තමයි අපි අද ප්‍රතිපත්ති පූජාව කියන්නේ. එහෙම කියලා බුදුන් වහන්සේ වදාරනවා ඒතදග්ගම් භික්කවේ ධම්ම පූජාච. ඒ දෙක අතරින් අග්‍ර වෙන්නේ උසස් වෙන්නේ මොකක්ද? ධර්ම පූජාව නැත්තම් ප්‍රතිපත්ති පූජාව කියන එක. අන්න එතනින්ම අපිට තහවුරු වෙනවා මේ ප්‍රශ්නට උත්තරේ. මොකද්ද? ආමිත පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උසස් අග්‍රයි කියන කාරණාව. ඒක බුදුන් වහන්සේම වදාරලා තියෙනවා. එතකොට ආමිස පූජාවෙන් සිද්ධ වෙන්නේ මොකද්ද බැලුවොත් එහෙම අන් අයට යමක් දීමෙන් පූජා කිරීමෙන් පරිත්‍යාග කිරීමෙන් මෙලොව සහ පරලොව වශයෙන් දෙවියන් අතර මිනිසුන් අතර ආයු වර්ණ සැප බල කියන ලෞකික සැප සම්පත් ලැබෙන එක විතරයි. ඒක බෞද්ධ වේවා අබෞද්ධ වේවා ඕනම කෙනෙකුට යහපත් චේතනාවකින් යුක්තව කරනවා නම් අනාගත සැප විපාක පිණිස හේතු වෙනවා. හැබැයි ඒක අපගේ මානසික දුක් දුම්නස් తాවකාලිකව යටපත් කරන්න හේතු වුණාට ක්ෂය කරන්න හේතු වෙන්නේ නැහැ. මානසික දුක් දුම්නස් ඇතිවීම වළක්වන්න බලපාන්නේ නැහැ. අන්න ප්‍රතිපත්ති පූජාව කියන්නේ මොකද්ද? ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තේරුම් අරන් ඒක අනුගමනය කිරීම. අන්නේ ප්‍රතිපත්ති පූජාවට කරන්න පුළුවන් ඔබගේ සියලු මානසික දුක් දුම්නස් පීඩාවන් ක්ෂය කරලා දාන්න දුරු කරලා දාන්න. ඔබට මානසික සුවය සහාය ලබා දෙන්න. අන්න ඒ නිසා තමයි බුදුන් වහන්සේ සඳහන් කරන්නේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උසස් කියලා. බුදු කෙනෙක් ඉන්න ඕනේ ආමිස පූජාව පවත්වන්න. බුදු කෙනෙක් පහළ වුණත් නැතත් අබුද්ධෝත්පාද කාලවලදී ආමිස පූජා පවත්වන්න පුළුවන්. හැබැයි ප්‍රතිපත්ති පූජාවෙන් කරන්න ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න බුදුවරයෙක් පහළ වෙලා නැති කාලයක බෑ. අබුද්ධෝත්පාද කාලයක බෑ. ඒ නිසා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න වෙන්නේ බෞද්ධ වේවා අබෞද්ධ වේවා ඕන කෙනෙකුට ඒ ධර්මය හරියට තේරුම් ගත්තොත් විතරයි. ඒ නිසා යමෙක් ප්‍රතිපත්ති පූජාව හරියට අනුගමනය කරනවා නම් ප්‍රතිපත්ති පූජාව නියැලෙනවා නම් ඔහු බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. ඒත් බුදුහාමුදුරුවන්ගේ ධර්මය අනුගමනය කරන්නෙක් සහ ඔහුගේ සියලු මානසික දුක් දුම්නස් පීඩාවන් ක්ෂය වෙලා යන පුද්ගලයෙක් ක්ෂය කරගත්ත පුද්ගලයෙක්. ඒ නිසා ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව නැත්නම් ධර්ම පූජාව කියන එක අග්‍රයි උසස් බලවත් කියන කාරණාව මතක තබා ගන්න.